පාකිස්තානය එක්ක අපිට කොහොමත් තරගයක් තිබ්බේ නැහැ. ඔවුන්ව පරාජය කරන්න ලේසියි. ඇත්තටම ඔවුන් එක්ක අපිට කොහොමත් ගේමක් නෑ. තරගයෙන් පසු යාදව්ගෙන් සද්දයක්. ජනපති අනුරකුමාර දිසානායක මහතාට ලෝකෙම්ම පැසසුම්. අලුත් අය පාකිස්තානයට අතට නොදුන්නත් රෝහිත් ශර්මා සහ වසීම් අක්‍රම් සුහදව කතා කරයි. මගේ බෑන වුණාට කමක් නැහැ. වැඩ බැරි නම් ගෙදර ඵලයන්. පාකිස්තාන සුපිරි ක්‍රීඩක සහිත් අපේ ටීවී නාලිකාවකට කියයි. ඉතින් පාකිස්තාන තරගය මුළු ලෝකයේම අවධානයට යොමු වූ තරගයක් වූ අතර ඊයේ එම තරගය පැවැත්වුණා. කාසිය වාසිය උරඟා බලන අවස්ථාවද ලෝකයේම අවධානයට යොමු වූයේ ඔවුන් අතට දෙනවාද යන්න බැලීමටයි. නමුත් කාසිය වාසිය දිනාගත්තේ පාකිස්තාන නායකයා වන අතර ඔවුන් අතට දීමක්ද සිදු කරේ නොමැත. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7ක් දෙවි ලකුණු 175ක් රැස් කළා. පිළිතුරින්ම ක්‍රීඩා කෙරූ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේදී සියලු දෙනාම දෙවි ලබාගත්තේ ලකුණු 114ක් පමණයි. එම තරගයේ තිබූ විශේෂ අවස්ථාව වූයේ ජනපති අනුරකුමාර දිසානායක මහතාද තරගයේ නැරඹීමට පැමිණීම සහ ඔහුව රූපරාමු වලින් පෙන්වන විට මුළු ප්‍රේක්ෂකාගාරයේම අත්පොළොස්සම් දීම විශේෂ අවස්ථාවක් වූවා. ඉතින් එම තරගයේ පැවැත්වීමට මැදිහත් වීම සම්බන්ධයෙන් මුළු ලෝකයේම අනුරකුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරද තිබුණා. තරගයේ අවසාන වීමෙන් පසු ඉන්දියා නායකයා තරගය ගැන අදහස් දක්වමින් පවසා තිබුණේ අපිට කොහොමත් අපි ගැන විශ්වාසයක් තිබුණා. අපි ජයග්‍රහණය කරනවා කියලා. මේ තරගය කොහොමත් විශේෂ තරගයක් උනේ නැහැ අපිට. අපි හිතපු විදිහටම අපි කරා එච්චරයි. එම තරගයේ තවත් විශේෂ අවස්ථාවක් වූයේ තරුණ ක්‍රීඩකයන් ක්‍රීඩාවේ ජීවගුණයට හානි වන ආකාරයට හැසිරුණද රෝහිත් ශර්මා සහ වසීම් අක්‍රම් යන ලෙජන්ඩ්ලා අතට අතදී හක් කිරීමයි. ඉතින් කෙසේ හෝ ඉන්දියාව හමුවේ පාකිස්තානයේ අසරණව පැරදුණු අතර ජෙට් යානා වලින් මෙන්ම විශාල මුදලක් වියදම් කර තරගයේ නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් හට නම් සාධාරණයක් කිරීමට කණ්ඩායම් දෙක සමත් වුණේ නැත. මගේ බෑන වුණාට කමක් නැහැ. වැඩ බැරි නම් ගෙදර ඵලයන්. ෂහීඩ් අප්‍රිඩි සදාබ් කාන්ට සහ බබර් අසම්ට වහාම පාකිස්තාන කණ්ඩායමෙන් ඉවත් කරන්න. මෙයාලා හැමදාම කරේ අත්‍යවශ්‍ය මොහොතේ කණ්ඩායම අතහැරපු එකයි. හිටපු පාකිස්තාන සුපිරි ක්‍රීඩක සහිත් අපේ ටීවී නාලිකාවකට කියයි. ඉතින් ඊයේ තරගය ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.